හෙලෝ මගේ ලස්සන ළමයි. ඔන්න ඉතින් ඕගොල්ලෝ මට රික්වෙස්ට් කරලා තිබ්බා ලෑන්ඩ්ස්කේප් විදිහට වීඩියෝ එකක් ගේන්න කියලා. මං අද ඒක අරගෙන ආවා ඕගොල්ලන්ට ලෑන්ඩ්ස්කේප් විදිහට. එහෙනම් අද දවසෙත් යන ලස්සන ස්ලිපර්ස් ටික මොනවාද කියලා බලමු. මුලින්ම මං අතට ගත්තා මෙන්න මේ ලස්සන white mix purple lily එක. ඉතින් මේක ළමයි 3 inch විදිහට තමයි කරලා තියෙන්නේ. මේක කවර් හීල් එකක් විදිහට තමයි යන්නේ. ඒ ෆ්ලවර් එකේ ලස්සන බලන්නකෝ. මේ ස්ට්‍රැප් වල උනත් ඩීටේල්ස් ටික බලන්නකෝ මාරම ලස්සනයි. ඉතින් ඕගොල්ලොන්ට පේනවා ඇති ඒකේ නීට්නස් එක. ඉතින් මම මේකේ තියෙන අවයිලබල් කලර්ස් ටික මෙන්න මේ පැත්තෙන් දාන්නම්. ඔයාලට පර්චේස් කරද්දී ෆ්ලවර් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ පර්පල් කලර් එක විතරක් නෙමෙයි කලර්ස් ගොඩාරියක් තියෙනවා. මම මේක ළමයි හැදුවේ gift එකක් දෙන්න. ඉතින් මේකට කොහොමද එයාගේ රියැක්ෂන් එක කියලා අපි මේ gift එක ගියාට පස්සේ බලමු. මේක 3 inch එකෙන් හදලා තියෙන්නේ. heel height එක අඩු වැඩි කරලා උනත් ඕගොල්ලන්ට මේක පර්චේස් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ heel එක මතක ඇති මම එකක් මටම හදාගත්තා. ඒ මම මේ heel එක ඉන්ටර්විව් එකකට තමයි හැදුවේ. ඉතින් ඔන්න ඒකෙනුත් heel එකක් අද දවසේ තියෙනවා. මාරම ලස්සන රෝසස් ටිකක් තමයි හැදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඩීටේල්ස් ටික මම ඔයගොල්ලන්ට හොඳට පේන්න තමයි ලං කරලම පෙන්නන්නේ. හරිම ලස්සනයි. මේක තියෙන්නේ ළමයි ටයි අප් විදිහට. ටයි අප් කරගන්න තමයි මේ හීල් එක මම හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. මේකේ ස්ට්‍රැප් උනත් ඔක්කොම අපි මහලා තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට ලස්සනටම හීල් එකේ හයිට් එක අඩු වැඩි කරලා අපෙන් පර්චේස් කරගන්න පුළුවන් ළමයි. මේකේ නම් කලර්ස් නැහැ ළමයි. මේ තියෙන කලර්ස් තියෙන්නේ. ඕගොල්ලන්ට මේක පින්ක් කලර් එකකටම ගන්න ඕනේ නම් පින්ක් කලර් එකෙන් උනත් අපිට හදලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මෙන්න මේ හීල් එක බලමු. මුලින්ම අපි මේක බලමු without flower එක. මේ බලන්නකෝ ඒ හීල් එකේ ලස්සන. ඒක ළමයි 1 inch විදිහට තමයි හදලා තියෙන්නේ. රටේ ඉන්න කස්ටමර් කෙනෙක් තමයි අපිට මේ ඕඩර් එක දුන්නේ. ඉතින් මේක එයාට ඕනි කිව්වා මේ විදිහට 1 inch එකක්. ඉතින් ළමයි මේක මාර කම්ෆර්ටබල් විදිහට දාන්න පුළුවන්. උස ගෑනු ළමයිට. එහෙමත් නැත්නම් ගොඩාක් උසට හීල්ස් දාන්න ආස නැති අයට අයිඩියල්ම ස්ලිපර් එකක් තමයි මෙන්න මේක. එයා අපෙන් මේක පර්චේස් කරේ ළමයි ඕකිඩ් ෆ්ලවර් එකක් එක්ක. ඉතින් මේක විතවුට් ෆ්ලවර් විදිහට උනත් යූස් කරන්න පුළුවන් වෙන තමයි අපි ඒක හදලා තියෙන්නේ. මොකද ඒකට අපි ක්ලිප් එකක් ඇඩ් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඕගොල්ලන්ට මේක ගලවලා උනත් දාන්න පුළුවන්. කැමති නම් මෙන්න මෙහෙම ස්ටයිල් කරන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ෆ්ලවර් එක ඔළුවටයි බෑග් එකටයි දාලා මෙන්න මේ විදිහට යූස් කරන්නත් පුළුවන් ළමයි. ඉතින් ඒකත් එක්කම එයාට ෆ්ලැට් දෙකකුත් අපෙන් පර්චේස් කරා. මේ ස්ලිපර් එකේ ඔයගොල්ලන්ට ලස්සන කලර්ස් ගොඩාක් ගන්න පුළුවන්. වයිට් කලර් එක විතරක් නෙමෙයි. මොකද ගොඩාක් අය වයිට්, බ්ලැක්, බේජ් කියන කලර්ස් විතරයි මේ ඕනම ස්ලිපර් එකකින් පර්චේස් කරන්න. ළමයි ලස්සන නූඩ් කලර්ස් විතරක්ම නෙමෙයි. එහෙම නැත්නම් බ්ලැක් කලර්ස් විතරක්ම නෙමෙයි. අනේ ළමයි ලස්සන කලර්ස් මං ගාව තියෙනවා. ඕගොල්ලන්ට පර්චේස් කරගන්න පුළුවන්. අපිට මැසේජ් එකක් දැම්මොත් ඔයගොල්ලන්ගේ හිතේ තියෙන කලර් එක අපි ගාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි ඔයගොල්ලන්ට ඒ කලර් එකෙන් හදලා දෙනවා. ඉතින් මේවා ගොඩාක් ලස්සනයි. මෙරූන් කලර් එකෙන් එහෙම කරෝතින් මොකද මම මේකේ බටර්ෆ්ලයි කෙනෙක් ඉන්න එකක් කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දකින්නත් ඇති. අනේ ළමයි ඒක මාරම ලස්සන මෙරූන් එකක්. ඉතින් මේ වගේ ස්ලිපර් එකක් ඒ වගේ කලර් එකකින් කළොත් මාරම ලස්සනයි. ඉතින් මේ තියෙන අනිත් හීල් එක මේකෙත් ළමයි කලර්ස් අවයිලබල්. මේකත් 1 inch විදිහට තමයි යන්නේ. ඒක වෙල්වට් මැටීරියල් එකෙන් තමයි කරලා තියෙන්නේ. මම ඒකෙත් කලර්ස් ටික මෙතනින් දාන්නම්. ඔයගලන්ට පර්චේස් කරගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් වීඩියෝ එක දිග වැඩි වෙයි. උනාට බලන්න මේ මැටීරියල් එකෙම විතරක් කියලා ගන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මේක ඕනම මැටීරියල් එකකින් ගන්න. ඉතින් හරිම ලස්සනයි ළමයි. ඒ විතරක් නෙමෙයි. මෙන්න මේ හීල් එක ඔයගොල්ලෝ ගොඩක් මේකට ආසයි. ඉතින් මගේ පේජ් එකෙන් මෙන්න මේ හීල් එක ගොඩාරියක් සෝල්ඩ් අවුට් වෙලා තියෙනවා.
මේක යන්නේ 1.5 ඉන්ච් එකක් විදිහට. ඉතින් ඕගොල්ලොන්ට මේක පර්චේස් කරන්නත් පුළුවන් 2 ඉන්ච් 2.5 ඉන්ච් 3 ඉන්ච් පහසුවෙන් දාන්න පුළුවන් කියලා හිතෙන අයට 3 ඉන්ච් අපෙන් පර්චේස් කරන්නත් පුළුවන්. මේ කලර්ස් විතරක් නෙමෙයි ළමයි ගොඩාක් කලර්ස් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒ ඕනම එකකින් අපෙන් පර්චේස් කරගන්න. හරිම ලස්සන ලයිට් කලර්ස් තියෙනවා. පිංක් ඒ වගේම yellow ඒ වගේම blue color එක purple ඒ ඕනම එකකිනොත් මෙන්න මේක මාරම ලස්සනයි. ඉතින් 1.5 ඉන්ච් එකේ බේජ් එකකුයි ඒ වගේම 2 ඉන්ච් එකකුත් යනවා බේජ් එකෙන්. තවත් යනවා 1.5 ඉන්ච් එකෙන් මෙන්න මේ black color එක. ඉතින් red color, maroon ඔය වගේ ගොඩාක් colors අපි ළඟ available තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකත් මම ලං කරලා පෙන්නන්නම් ඩීටේල්ස් බලන්න. මෙන්න මේ විදිහට තමයි එන්නේ ළමයි. ඒකත් හරිම ලස්සන charm slipper එකක්. ඒක ඔයගොල්ලන්ට casual ඕනම තැනකට දාන්න පුළුවන් වෙන තමයි හදලා තියෙන්නේ. අනිත් එක තමයි මෙන්න මෙයා. ඔයගොල්ලෝ මෙයාව දැකලා නෑ නේද? white color එකේ. ඉතින් අද දවසේ කස්ටමර් කෙනෙක් රික්වෙස්ට් කරලා ඒක හදලා තියෙනවා white color එකකින්. මේක ළමයි මෙන්න මේ විදිහට දෙපැත්තෙන් ස්ට්‍රැප් දෙකක් එනවා. ඒක කකුලේ උඩට මෙන්න මෙහෙම දාන්න තමයි තියෙන්නේ. දාලා ඔයගොල්ලෝගේ කකුල ප්‍රමාණයට ඇඩ්ජස්ට් කරගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහේ ට්‍රාන්ස්පරන්සි ස්ට්‍රැප් දෙකක් තමයි ඒකට ඇඩ් වෙලා තියෙන්නේ. ෆ්‍රන්ට් එකට මේ විදිහට පොඩි thickness එකක් තියෙන ට්‍රාන්ස්පරන්සි එකකුත් ස්ට්‍රැප් වලට බකල් එකක් ඇඩ් වෙන නිසා මේ විදිහ තුනී ට්‍රාන්ස්පරන්ට් එකක් තමයි ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න අද දවසේ පළවෙනි පාර්ට් එකෙන් යනවා white heel එකක්. ඒකෙම ළමයි තව එකක් යනවා. මෙන්න මේ black color heel එකත් ඒකෙන් යනවා. ඒකෙන් ඉතින් යන්නේ 1.5 inch විදියට. මේ ඕනම එකක් කස්ටමයිස් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ ළමයි. ඕගොල්ලන්ගේ color එක heel height එක කිව්වොත් අපිට පුළුවන් කස්ටමයිස් කරලා දෙන්න. මේ විදිය ලස්සන heel එකක් ඕනේ නම් එන්න අපේ WhatsApp එක පැත්තට. ළමයි WhatsApp එකේ මැසේජ් නැහැ කියලා කියන්න එපා. අපි රිප්ලයි කරනවානේ ඕගොල්ලොන්ගේ තියෙන ආදරේ වැඩි කමටමද කොහෙද දවසට මැසේජස් එනවා ගොඩාරියක්. අනේ ඒ හේතුව නිසා තමයි අපේ මැසේජස් චුට්ටක් රිප්ලයි ලේට් වෙන්නේ. නැතුව ඕගොල්ලොන්ගේ මැසේජස් මම බලන්නේ නැතුව නෙමෙයි අපේ මැසේජ් චෙක් කරන්න වෙනම ළමයෙක් ඉන්නවා. එයා අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට මැසේජ් දානවා. උදේ 9ත් හවස 5මාරත් අතර තමයි අපේ වර්කින් ටයිම් එක තියෙන මැසේජස් චෙක් කරන. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අද මැසේජ් එකක් දාලා රිප්ලයි නැත්තම් ඊළඟ දවසෙත් උදේට දවල්ට ඔය වගේ පොඩ්ඩක් එකක් දෙකක් මැසේජස් දාලා ඔයාලගේ මැසේජ් එක අප් කරගන්න. මතක ඇතුව තවත් වීඩියෝස් බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. අනිවාර්යෙන්ම තව වීඩියෝස් මම අරගෙන එන්නම් පුළුවන් හැම වෙලාවකම. බයි.